ඉතින් සාදරයෙන් පිළිගන්න ඕන හැමෝම අදත් වෙනද වගේම සඳරත් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් අද කරන්නේ අර animation playlist එකේ තවත් වීඩියෝ එකක්. ඉතින් කලින් කරපු part 10 බලලා නැත්නම් ඔයාලට අද කරන part එක ගොඩක් දුරට තේරෙන්නේ නැති වෙයි. මොකද අද කරන්නේ මොහු animator කෙනෙක් වශයෙන් අපි හරියට AI use කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ part 10 බලලා නැත්නම් මේ උඩ වැටෙන link එකෙන් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ description එකෙත් මම දාලා තියෙනවා. දෙකෙන් එක ගිහින් බලන්න. එතකොට තමයි අද කරන part එක ඔයාලට ගොඩක් හොඳට තේරෙන්නේ. ඉතින් AI එමන් නැත්තම් artificial intelligence කියන්නේ ලෝකෙ පෙරලියක් ඇති කරපු දෙයක් මේ වෙනකොට. ගොඩක් මිනිස්සු AI දැනගන්න පටන් ගත්තේ ChatGPT Copilot වගේ AI chatbot වලින්. ඉතින් ඒ AI chatbot වලින් අපිට මිනිස්සෙක්ට වගේ එයාලත් එක්ක සුහදව chat කරන්න පුළුවන්. එයාලා අපි අහන ප්‍රශ්න වලට එයාලා උත්තර දෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් උදාහරණ ගොඩාක් තියෙනවා AI මේ වෙනකොට ලෝකෙ පැරලියක් ඇති කරන්න. මොකද දැන් AI image generators ලෝකෙ හඳුන්වලා දීලා තියෙනවා. AI video generators ලෝකෙ හඳුන්වලා දීලා තියෙනවා. AI voice enhancers ලා ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම AI image background remover AI එකක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම දැන් වෙද්දී music video එකක් සම්පූර්ණයෙන්ම AI එකනොත් අපිට කරගන්න පුළුවන් අවස්ථා දීලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට AI මනුස්සයන්ට එහා යන්න try කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට එක උදාහරණයක් තමයි මීට අවුරුදු දෙකකට විතර කාලෙ AI රොබෝ වරේ තමන්ගේ සගයන්ට කියලා තියෙනවා තමන්ගේ රැකියාවේ තියෙන දුෂ්කරතාවය. ඉතින් ඒගොල්ලන්ට එක්ක එයා උද්ඝෝෂණයක් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා විදේශ ප්‍රවෘත්ති අපිට කියලා තියෙනවා. ඒත් එක්කම දැනට ගොඩාක් ඒ කියන්නේ AI ගොඩක් දියුණු වෙලා ගොඩක් කියන්නේ ඊටාම විශාල වශයෙන් දියුණු වෙලා කියන්න එක හේතුවක් තමයි මීට මාස කිහිපයකට කලින් චීනයේ විසින් ගර්භණී AI රොබෝවරයෙක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් AI කොච්චර දුරට දියුණු වෙලාද කියලා. නිකන් chatbot එකකින් අද උද්ඝෝෂණය කරන රොබෝවරු දක්වාම AI දියුණු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති AI වැරදි විදියට පාවිච්චි කළොත් ගොඩක් අතුරු ප්‍රතිඵල අපිට අත් වෙන්න පුළුවන්. හැබැයි අපි ලස්සනට ගැම්මට පාවිච්චි කළොත් අපිට ගොඩක් ප්‍රයෝජන ගොඩක් දැනුම එයාලගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ දැන් මොහු ඇනිමේෂන්ස් නේ. ඉතින් අපි කොහොමද මොහු ඇනිමේටර් කෙනෙක් වශයෙන් AI පිළිවෙලට ලස්සනට ගැම්මට පාවිච්චි කරන්න කියලා වීඩියෝ එකේ ඉතුරු ටිකේ මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටිකට යන්න කලින් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි method එකේ විදියට මම තෝරගත්තේ අපිට AI වලින් voices මේ animation වලට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති command tools කියන මේ part එකේදී කියලා දීලා තියෙනවා අපිට ලේ එකක් දාන්න පුළුවන් voice. ඒ කියන්නේ audio ලේ එකක් අපිට මේකට animation එකට insert කරගන්න පුළුවන්. නිකන් මිනිස්සෙක් කතා කරනවා වගේ එකක් අපිට දාන්න පුළුවන්. ඉතින් අපි animation එක හදනවා hi I am සන්දිරත් කියලා. එතකොට අපිට පුළුවන් ඒක එයා කියනවා වගේ animate කරන්න. ඒ වගේම අපිට voice එක දාන්න පුළුවන්. ඒ voice එක දාන්න අපිට යන්න පුළුවන් 11 labs කියන මේ AI voice generator කියන මේ software එකට අපිට ඒක online use කරන්නත් පුළුවන් කැමති නම්. ඉතින් අපි ඒකට ගිහිල්ලා අපිට තෝරන්න පුළුවන් ඒක මොන ස්ටයිල් එකෙන්ද කියන්න පුළුවන් කියලා. ඒ වගේම අපිට කැමති voice එකක් තෝරන්න පුළුවන්. ඊට පස්සේ එයා දෙනවා option දෙකක්. අපිට කැමති option එකකින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට පුළුවන් ලේසියෙන්ම මිනිස්සෙක් කතා කරනවා animate කරන්න. ඉතින් දෙවෙනි method එක තමයි අපිට image එක trace කරන්න පුළුවන්. ඉතින් ඕන හිතනවා ඉතින් image tracing කියන්නේ සාමාන්‍ය දෙයක් නේ. තුන්වෙනි part එකේදී මම කරන්නේ නෑ. අපිට ඔයාලා හිතනවා ඇති ගොඩක් අපිට Google එකේ තියෙන්නේ තව කෙනෙක් ඇඳපු characters. ඉතින් ඒ characters ඇඳුවොත් ඒක සම්පූර්ණයෙන්ම අපි තනි කොපියක් නේ. ඒක කියන්න පුළුවන්. එතකොට අපි ඔයා හිතනවා තනියම short film එකක් හදන්න ඕනේ. ඉතින් මෙයා ගැන තව මට short film එකක් හදන්න ඕනේ කියලා ඔයාලට තියෙන්න ඕනේ character එකක්. හැබැයි ඒ character එක Google එකේ තියෙන බෑ කියලා මතයක ඉන්නා නම් ඔයාලට පුළුවන් AI image generator එකකින් ඔයාලට ඕනේ character එක ගන්න. ඉතින් ඒක ඔයාලා සරල විසඳුමක් මෙහෙම තියෙනවා. ඔයාලා ඉස්සලා වගේ character එකේ දාලා කටු සටහනක්
ඔයාලා ඇඳලා ඒකවත් chat gpt එකෙන් අහන්න. දාලා කියන්න මට ඕනේ මෙන්න මේ කැරක්ටර් එක ෂෝට් ෆිල්ම් එකකදී ඇනිමේට් කරන්න. ඉතින් ඇනිමේට් කරන්න නම් ඇනිමේට් කරන්න. ඉතින් ඇනිමේට් කරන්න මට මේ කැරක්ටර් එකේ හොඳ AI ඉමේජ් එකක් ඕනේ. ඉතින් මම ඒක දානවා Sora එකකින් හෝ වෙන මොකක් හරි ඉමේජ් ජෙනරේටර් එකකින්. ඉතින් එහෙම දාලාට පස්සේ එයා හොඳ ප්‍රොම්ප්ට් එකක් දෙනවා. ඉතින් ඒ ප්‍රොම්ප්ට් එක අපි ගිහිල්ලා කොපි කරලා පේස්ට් කරාම ඒ ඉමේජ් ජෙනරේටර් එක අපිට සාමාන්‍යයෙන් ලියනාඩෝ එක නම් ඔප්ෂන්ස් 4ක් විතර දෙයි. අපිට කැමති ඔප්ෂන් එක කියන්න පුළුවන්. ඒතකොට ඒ ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඒක අපේ Moho ඉන්ටර්ෆේස් එකට දාගෙන ඒක අපිට පුළුවන් ලස්සනට ට්‍රේස් කරලා ලස්සන කැරක්ටර් එකක් අදින්න. ඉතින් තුන්වෙනියට මම තෝරගත්ත මේක. ඉතින් ඔයාලට තියෙනවා කැරක්ටර්. මොකක් හරි ඔයාලා නමක් දාලා තියෙනවා. ඔයාලට ඕනේ ආව ඇනිමේට් කරන්න කකුල් දෙකෙන් යනවා වගේ එහෙම නැත්නම් අතවනවා. ඉතින් එහෙම කරන්න ඔයාලට තියෙන්න ඕනේ බෝන්ස්. ඔයාලා බෝන්ස් දාන්න දන්නේ නැත්නම් මම බෝන්ස් දාන හැටි කියලා දෙලා තියෙනවා. ඉතින් ඔයාලා ලේයර්ස් බයින්ඩ් කරලා තියෙන්නේ. හැබැයි ඔයාලට බෝන්ස් දාන්න තේරෙන්නේ නැහැ. බෝන්ස් දාන්න ඔයාලට තේරෙන්නේ නැහැ. කියන්නේ ඔයා බෝන්ස් try කරනවා මේ ස්ට්‍රක්චර් එකට දාන්න. හැබැයි ඔයාලට ඕන විදිහට මේ ස්ට්‍රක්චර් එක එන්නේ නැහැ. ඉතින් ඒකට ඔයාලට මෙහෙම විස්තුමක් දාන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ කැරක්ටර් එක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක chat gpt ට දාලා අහන්න මට මෙයාගේ බෝන්ස් දාන්න ඕනේ මෙයා අතවනවා ඇනිමේට් කරන්න. ඉතින් ඔයා මට ස්ට්‍රක්චර් එක ස්කෙච් ඩයග්‍රෑම් එක අඳලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට එයා ඔයාට දෙයි. ඉතින් ඒ තියෙන විදිහට ඔයාට පුළුවන් බෝන්ස් දාලා ඒක ඇනිමේට් කරන්න. ඒ වගේම මේකට සම්බන්ධ තවත් දෙයක් තියෙනවා. තවත් දෙයක් තියෙනවා. ඉතින් හැම බෝන් එකකටම එකම පවර් එක තියෙන්න ඕන විදියක් නෑ. වගේම ඔයාගේ අරමුණෙන් අරමුණට බෝන් එකේ තියෙන පවර් එක වෙනස් වෙනවා. ඉතින් ඒකත් ඔයාලට chat gpt ගෙන්ම අහන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහෙන් අපිට පුළුවන් මේක ඇනිමේට් කරන්න. ඉතින් ඊළඟ මෙතඩ් එක තමයි අපිට ඒ කියන්නේ ඔයාලට ඇනිමේෂන් එකක් කරන්න අදහසක් නෑ. ඔයාලට දැනුම තියෙනවා ඔයාලට අදහසක් නැහැ. ඔයාලා හැමදේම වගේ දන්නවා හැබැයි ඔයාලට අදහසක් නැහැ. ඔයා එතකොට ඔයාලට වැඩියෙන්ම පුළුවන් දේ ඔයාලා ඉස්සෙල්ලා ඉලක්ක කරගන්න ඕන. මට පුළුවන් ද බෝන්ස් මට ස්මාර්ට් ෆෝන්ස් ඊට වඩා පුළුවන්ද? එහෙම නැත්නම් මට හොඳටම පුළුවන් ද ෆිසික් කරනවද? එහෙම නැත්නම් වෙන දෙයක්ද? ඒ වගේ දෙයක් ඔයා ඇටැක් කළා ඔයාගේ අදහස. ඔයාලට තියෙන මේ වගේ දෙයක් කරන්න ඕන එකක් කියලා. හැබැයි ඔයාලට ෆුල් පික්චර් එක ඔළුවේ නැහැ. ඉතින් ඔයාලට ඒක chat gpt එකෙන් හරි මොකක් හරි ඔයාලා AI chatbot තියෙනවනේ DeepSeek Copilot or Gemini ඉතින් ඕනෙකින් ගිහිල්ලා කියන්න මට මෙන්න මේ වගේ දක්ෂතාවයක් තියෙන. ඉතින් මට Moho එකෙන් මේ වගේ ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් කියලා ඔයාගේ ඔළුවේ දැනට මැවිලා තියෙන පික්චර් එක ඔයාලට කියන්න. ඊට පස්සේ එයා ඔයාට ඔප්ෂන්ස් කීපයක් සමහර විට දෙයි. ඉතින් ඔයාලා කැමති ඔප්ෂන් එකකින් ඉදිරියට යන්න. කැමති නම් ඔප්ෂන් ඔක්කොම පාවිච්චි කරන්න. ඉතින් ඒක ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ෂෝට් ෆිල්ම් එකක් ඇනිමේට් කරන්න ස්ක්‍රිප්ට් එකක් විදියට ගන්නත් ඔයාලට පුළුවන්. ඔයාලා ස්ක්‍රිප්ට් එක ඔළුවේ නැහැ. ඔයාලට පුළුවන් මේක කියලා ඔයාගේ ඔළුවේ තියනවා. ඉතින් ඒක දාලා ඔයාලට ඒ විදියටම chat gpt එකෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඔයාලට පුළුවන් ලස්සන ඇනිමේෂන් එකක් හෝ ලස්සන ෂෝට් ෆිල්ම් එකක් ඔයාලට ලේසියෙන්ම ඇනිමේට් කරගන්න පුළුවන්. ඉතින් අද පාර්ට් එකේදී අපි Moho animator කෙනෙක් වශයෙන් AI use කරන්න ඕන විදි 4ක් ගැන ඉගෙන ගත්තා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තව ගොඩක් විදි තියෙනවා අපිට AI හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මෙච්චර දුරට වීඩියෝ එක බැලුවා නම් like button එක press කරන්න. like button press කරන්න. එතකොට ඔයාලා මේ වීඩියෝ එකට කැමතියි කියලා මට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ දන්න කවුරු හරි මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් එයාලට මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification bar එකත් on කරගන්න. එතකොට ඊළඟට ගේන Moho tutorials වලට ඔයාලට ඒක උදව්වක් වෙයි. එහෙනම් අද වීඩියෝ එකේ අවසානයේ තමයි මේක. ඉතින් අදත් ඔයාලා හොඳ දැනුමක් ලබා ගත්ත කියලා මම හිතනවා. ඉතින් අද මම ගිහින් එන්නම්. හැමෝටම goodbye.